තාත්තා නිවසේකලම මිහිදන් වුණා. අපේ හැමදෙරේ මගේ ගෙදර මීට කලින් තිබ්බේ මෙන්න මේ විදියට. මල් වවල තනකොළල පාට පාට ගාලා පාට හයක් ගාපි වගේ මේ හේතුවෙන් මගේ ගේ සම්පූර්ණ එළියෙන් දුර ඉඳලා ගන්නකොට දෙපැත්තෙම ඇලවල් දෙකක් ගන්නවා. මල් දෙකක් ගියා. ඒ ඉන්න නායකයා ඇලවල් දෙකක් මැද්ද ගේ හදලා ලස්සනට තන පිටලි ඇල්ලුවේ සෑහෙන බලාපොරොත්තු තියාගෙන ඒත් අන්තිමට මෙන්න මේ වගේ රූපයක් තමයි මට ඉතුරු වුණේ. දැන් ඉතුරුනේ. මේ තියෙන මගේ නිවස දැන් තියෙන පස්කොඩ මේ ගල තියෙන මේ වගේ සහෝදරයයි ගෙදර මේ තියෙන්නේ ඒ සහෝදරයාගේ නිවස මෙතන මෙයාගේ නිවස මෙයාගේ නිවස ඒ කොට තමයි දැන් ගල දැන් තියෙන්නේ අම්මා නැති වුණා දැන් මාස දෙකමාර විතර කලින් මම රුපියල් ලක්ෂ ක වැඩි සැලරියක් ගත්තා මම මේ හැමදේම කැප කරා මේ තාත්තා කොහොම හරි ජීවත් කරනවා කියලා හිතලා ඒ නිසා නම් හිටියට වැඩි මුදල් මම තාත්තයි මාස දෙකමාර තුල බලාගත්තා ඊට මම දිවා රාත්‍රිය බලාගෙන හිටියා මොකද heart attack ඇදිලා මැෂින් තුනක් ගහලා තිබ්බා කිලාස් කර රෝවලේ මෙයා ටිකක් දඟල නොකරන නිසා ડોක්ටර් මට කිව්වා මෙයා මේ මැෂින් එකක් හරි ගලව ගත්තොත් මෙයා ජීවිතක්ෂයටපත් වෙයි ඒ නිසා බලාගන්න කියලා මම අත් දෙකත් අල්ලගෙන එළිය වැටෙනකන් ඊ දවස් 3 මෙයා බලාගත්තා මට දුක එදා එතනින් නැති වුණා නම් මට හිතට ටිකක් හිත හදා ගන්නවා මොකද තාත්තා ලෙඩ වෙලා නැති වුණේ කියලා